කවුද අකමැති? මාරියත් එක්ක පොවගෙන කන. පංච ටිකිරිමාරි කොම් ටිකිරිමොලේ. අපි හැමෝම කන්න කැමති જાතියේ බිස්කට් එකක්. නේ බලන්න. මේ බිස්කට් එක කන එක ඔයාලගේ ඇඟට ලාභයිද කියලා. මෙලන ලාභයි. ඇඟට ලාභයිද කියලා තමයි පොඩ්ඩක් චෙක් කරලා බලන්න. පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්නා වගේම ඉස්සරහම බලන්න ඕන ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක. නමුත් මේකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක වැහෙන්න තමයි මංචිලා පැක් කරලා තියෙන්නේ. අකුරු ටිකක් පොඩියට ගහලා ඇයි මංචි මේක වැහෙන්න පැක් කරලා තියෙන්නේ? බා මේක මේ අර කොයින්සිඩන්ට් එකක් නෙවෙයි. හරිද? මේක මම කඩේ දීපු මංචිලාගේ හැම බිස්කට් එකක්ම බැලුවා. එයාලා මෙන්න මේක පැක් කරනකොට ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක වැහෙන්න තමයි පැක් කරලා තියෙන්නේ. කමන්න. අපි අරලා කියවමු නේ. අපි දැන් පුරුදු වෙලා ඉන්නේ. මේක කියවන්න. එතකොට ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක කියවුවම අපිට ඉස්සරලාම දකින්න පුළුවන් තෙරඟු පිටි, සීනි, සහල් පිටි. තෙරඟු පිටි, සීනි, සහල් පිටි මේ ඔක්කොම පිටි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්. අන්තපරය සීනි. අපි ඇඟට උගා ගන්න සීනි විදියට. ඊළඟට තියෙනවා පාම් ඔලීව්. පාම් ඔලීව් කියන්නේ සැචුරේටඩ් ෆැට්. කන්න හොඳ නැති නේද? හරිද? අන්සැචුරේටඩ් ෆැට් තමයි කන්න ඕනේ. හැබැයි සැචුරේටඩ් ෆැට් තමයි මේක අන්තර්ගත වෙලා තියෙන්නේ. දෙවෙනියට වැඩියෙන්ම තියෙන සැචුරේටඩ් ෆැට් වර්ගයක්. ඒ ෆැට් ඔයාගේ ඇඟේ බර්න් වෙන්නේ නැහැ. ඔයාගේ ගිහිල්ලා මේ බේල දෙපැත්තේ මූණේ කුක්කු වල නේ බඩේ තයි වල හැමතැනම අක්මාරු සම්පත් වෙන ෆේ සැචුරේටඩ් ෆැට්. ඊළඟ කිරිපිටි තියෙනවා. ලංකාවේ කිරිපිටි ඔරිජිනල් නෑ. රොඩු වගේ ප්‍රෝටීන් තියෙනවා කියලා පෙන්නන්න තමයි මේක මම හිතන්නේ දාලා තියෙන්නේ. මෝල් තියෙනවා හොඳයි. අයිඩින් ලුණු තියෙනවා හොඳයි. විපුම් කාරක විදිහට සෝඩියම් බයිකාබනේට්, ඇමෝනියම් බයිකාබනේට් අන්තර්ගත වේ. කුඩා ප්‍රමාණයෙන් ගත්තට කමක් නැහැ. මේ බිස්කට් එක පිපිලා වගේ තියෙනවා පෙන්න ගන්න. විපුම් කාරකයක් විදිහට මේ දෙන්න පාවිච්චි කරනවා ඇති. ගොඩක් මංචිලාගේ බිස්කට් වල මේ දෙන්න තමයි පාවිච්චි කරලා දෙන්නේ. මේක පොඩි ප්‍රමාණ වලින් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දීර්ඝ කාලීනව බිස්කට් පාවිච්චිට ගන්නවා නම් ඔයාලට නිතර සෝඩියම් බයිකාබනේට්, ඇමෝනියම් බයිකාබනේට් වගේ බඩට ලැබෙනවා නම් ඔයාලගේ බඩ පිටෙන්න පටන් ගන්නවා. ඒක ඔයාලගේ බඩ බැලට හොඳ නැහැ. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ලොකු වීඩියෝ එකක් අපේ gut brain connection අපේ බඩවැල් සහ මොළය අතර තියෙන සම්බන්ධය ගැන ඔයාලට බොහොම පැහැදිලිව මම කියලා දෙනවා අපේ දෙවෙනි මොළය අපේ බඩවැල්. ඒ කියන්නේ මානසික ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ බඩ අප්සෙට් වෙනවා. ඔයාගේ බඩ අප්සෙට් නම් ඔයාගේ මොළයට හරියට වැඩ කරගන්න බැරුව යනවා. මානසික ප්‍රශ්න එනවා. මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරලා තියෙන වීඩියෝ එක පොඩ්ඩක් ගිහලා බලන්න. එතකොට මේක දීර්ඝ කාලීනව ගන්න හොඳ නෑ. ඊළඟ තෛලෝධිකාරකයේ විදිහට මේ පිටි තෙලුයි එකට මිශ්‍ර කරගන්න ඕන නිසා මෙයාලා සොයාලිසිතෙන් පාවිච්චි කරලා තියෙනවා. කුඩා ප්‍රමාණ වලින් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ස්වාභාවික රසයට මම කිව්වා ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක කියවනකොට අනිවාර්යෙන් කියවන්න මෙන්න මේ වචන තියෙනවලු. කෝල් සිරප්, මාබල් සිරප්, ඔය ඕස් කියන ප්‍රත්‍ය අවසානයේ දෙන දේවල් වචන. ඊළඟ ස්වීට්නස්, ඊළඟ තවුනා මෙන්න මේ ස්වාභාවික රසයට සමාන කියන වචනේ. ඇයි වෙන්න දාන්නේ නැත්තේ? මංචි. වෙන්න රසයට සමාන ස්වාභාවික රසයට සමාන රස ගන්න. මේවා ආටිෆිෂල්. කන්න හොඳ නැහැ. හරි? ඊළඟ රසකාරක සහ පිටි සඳහා වැඩි දින කිරීමේ කාරකයක් විදිහට සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ්. කුඩා ප්‍රමාණයේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දීර්ඝ කාලීනව සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් ආහාරයට ගත්තොත් විවිධ ප්‍රතික්‍රියාන්ගේ සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක බැලුවම ආර කොහොම පැහැදිලි ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩාක් මේකේ තියෙනවා. ඉන්ග්‍රීඩියන්ට්ස් ගාන වැඩි වෙන්න ඒ ප්‍රොඩක්ට් එක හොඳ නැහැ මම කියලා දීලා තියෙනවා. ඊට අමතරව ඔයා මේක වැඩිපුරම කන්න යන්නේ පිටි, සීනි සහ සැචුරේටඩ් ෆැට් කන්න ඕන නැති තේ. ඊළඟ අපි නියුට්‍රිෂන් ඉන්ෆර්මේෂන් තියෙන පැනල් එකට ගිහිල්ලා බැලුවොත් හොඳයි මංචිලා බොහොම පැහැදිලිව කියලා දෙනවා මේකේ කෙනෙකුට කන්න සුදුසු ප්‍රමාණය කියන්නේ per serving කෙනෙකුට ගන්න ඕන ප්‍රමාණය විදිහට බිස්කට් පහක් තමයි දාලා තියෙන්නේ. එතකොට මේකේ බොහොම පැහැදිලිව තියෙනවා ලුණු තියෙනවා මේකේ යම් කිසි මධ්‍යම ප්‍රමාණයක ප්‍රෝටීන් ඉතාම අඩුයි, තන්තු ඉතාම අඩුයි, වැඩිපුර තියෙන්නේ සැචුරේටඩ් ෆැට් සහ පිටි කියන දේවල්. එතකොට නියුට්‍රිෂන් පැනල් එකට ගිහිල්ලා බලුවම අපිට ලොකුවට මේ ගැන හොඳක් දකින්න බෑ. ඊට අමතරව මේ කලර් කෝඩ් ටික සීනි මධ්‍යම ප්‍රමාණ, ලුණු මධ්‍යම ප්‍රමාණ, මේද මධ්‍යම ප්‍රමාණ හොඳයි. නමුත් වැඩි තියෙන්නේ අපි කොට දෙනෙක් මෙයාව කන්නේ මේකේ පොගොල. එතකොට ඒක අපිට හොඳ නෑ. ඔයාගේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් මේකේ බිස්කට් පහක් આવොත් බොහොම පැහැදිලිව අපිට දවසට ගන්න ඕන උපරිම සීනි ප්‍රමාණය 4න් එකක් වගේ ප්‍රමාණයක් කැවෙනවා බිස්කට් පහක් කනකොට. එතකොට ඊළඟට ආනවාද අපි මේකේ බලන්න ඕනේ. එක්ස්පයරි ඩේට් එක මිල බලන්න ඕනේ. ඒ දේවල් බලලා ඔයාලට මේක ආහාරයට ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක මම කියන්නේ ඉක්මනට ගන්න බෑ. ඒක හරි රස ලයිට් බොහොම සහැල්ලු බිස්කට් එකක් මිල හොඳයි ලේසි ගන්නකට හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක දිනපතා ස්නැක් එකක් විදිහට තේත් එක්ක දෙමාපිය විශේෂයෙන් දන්නම පුරුදු වෙලා ඉන්න ගොඩක් දෙමාපිය දරුවට තේයකට බිස්කට් එකකට කිරියකට මාරියක් පොඟන කන්න මාරිගෙනත් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. අපේ බෝඩින් වල ඉන්න හොස්ටල් වල ඉන්න අය ප්ලේටියක් එක මාරියක් කන්න මාර ආසයි. හැබැයි මේක දීර්ඝ කාලීනව අවුරුදු කිහිපයක් ගත්තට පස්සේ ඔයා ලෙඩ වෙන එක මිසක් ඔයාට හොඳ සෞඛ්‍යයක් උරුම වෙන එක නේ. මාරි කන්න. හැබැයි බොහොම කලාතුරකින්. එතකොට ආගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයක පවත්වා ගන්න පුළුවන්. නිතරම ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.
එළවලු පළතුරු ගන්න පුළුවන් තරම් raw foods වගේ ආහාරය එකතු කරගන්න. මේ processed foods වගේ ආහාරය එකතු කරගන්න එපා. කොහොමද ටිකටි මොලේ? ඊළඟ තවත් සුපර් මාකට් බඩුවක් එක්ක ළඟදීම හම්බ වෙනවා.